ඔව් අවසාන වටය ක්‍රියාත්මක වෙනවා මම හිතන්නේ ප්‍රධාන මාර්ගයේ ඔස්සේ අවසාන වටය එක් පොකුරක් වශයෙන් තමයි තරගකරුවන් සියලුම දෙනා තරගයට අවතීර්ණ වෙලා තියෙන්නේ. අපි දක්නට ලැබෙනවා රවිඳු ලාබාල ක්‍රීඩකයෙක් ඒ වගේම තරුෂ ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා වේගවත් ලෙස ඉදිරියට යන උත්සාහ කරනවා දෙවනි පොකුරේ. මෙන්න රවිඳු කිඹුලපිටිය නියෝජනය කරන ක්‍රීඩකයා අශේන් අංක 6 සංජු දීමන්ත අනතුරටපත් වූ ස්ථානය. ඒ වගේම මෙන්න වේගවත් ලෙස සජිත් මෙන්න වේගවත් ලෙස ඉදිරියට එන උත්සාහයක් දරන වරාය අධිකාරිය පසුපසින් ඔහු ඉස්සර කරන්න. අල්ලන් පසුපස ක්‍රීඩකයෙක් මම හිතන්නේ අචින්ත රුක්මාල් එක් ක්‍රීඩකයෙක් ඉදිරියේ යනවා සාරංග පෙරේරා මම හිතන්නේ ඔව් පෙරමුණ ගනිමින් ඉදිරියට යන මොහොත තියාරිය පසු කරමින් මෙන්න ඉදිරියට යන උත්සාහ කරන සාරංග පෙරේරා මෙන්න අංක 74 තියාරිය පහු කරමින් තප්පර 20කට වඩා කාල ගණනය සටහන් කරමින් අද තරගය තියුණු සටනකින් ඒ පළවෙනි පොකුරෙන් මිදි ඔහු තනියම තරග කරන සාරංග පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ ක්‍රීඩකයෙක්. ඉස්සරහට වා ඉස්සරහට තේරෙන්නේ නැහැ උඹට හරියනවා ඉස්සරහ යන්නේ
දකුණෙන් ගන්න දකුණෙන්. ඉස්සරහට ගන්නවා පොඩ්ඩක්. ඕම ඉස්සරහට ගන්න. ඕම ඉස්සරහට ගන්න. ඕම ගන්න. ඕම ඉස්සරහට ගන්න. ඉස්සරහට ගන්න. තව ගන්න. මල්ලි ගන්න ඉස්සරහට. ගන්න ඉස්සරහට. ලැබෙක අයි ඕක ගන්න. ඉස්සරහට ගන්න ඕක. ෂෝ කර. ඔව් සාරංග පෙරේරා මම හිතන්නේ වේගය වැඩි කරගන්නමින් පැයට කිලෝමීටර 50කට වඩා වැඩි වේගයක් සටහන් වෙනවා. මෙන්න ඔව් වේගවත් ලෙස ප්‍රධාන මාර්ගයේ ඔස්සේ අද තරගයේ තියුණු සටනකින් තරගය ජයග්‍රහණය කරයි. බොහෝ දුරට තවත් කිලෝමීටර දෙකකට මම හිතන්නේ දෙකකට වැඩි ප්‍රමාණයක් බොහෝ දුරට 4කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ වේගය වැඩි කරගන්නවා. 54යි පැයට කිලෝමීටර. ඉතින් ඔව් කුමක් සිදු කරයිද? මෙන්න ඔව් වේගවත් ලෙස ඉදිරියට යන්න තමයි ඔව් උත්සාහ කරන්නේ ප්‍රධාන මාර්ගයේ ඔස්සේ. ඔව් ගුවන් පාපති සවාරිය අවසාන දවසේ කොළඹට ජයග්‍රහණය කරපු මතකය මම හිතන්නේ සුන්දර වෙනවා. ඔව් තරගය තනියම ජයග්‍රහණය කරනවා මේ අවස්ථාවේ. මෙන්න ප්‍රධාන මාර්ගයේ ඉතින් මෙන්න වේගවත් ලෙස ඉදිරියට යන්න උත්සාහ කරමින් සාරංග පෙරේරා තවත් කිලෝමීටර 3කට ආසන්නයි තරග අවසානයට. ඉතින් අද දවසේ තරගයේ ජයග්‍රහණයට මොහුට හැකියාවක් ලැබේද ශ්‍රී ලංකා යුද හමුදාවේ සාරංග පෙරේරා. පළවෙනි පොකුරෙන් මිදී මෙන්න ඔය ඉදිරියට යමින් සාරංග පෙරේරා අද තරගයේ සටනක් ලබා දෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන. ඉතින් මෙන්න ඔහුගේ වේගය පැයට කිලෝමීටර 47කට වඩා වැඩි වේගයක් සටහන් වෙනවා. ප්‍රධාන මාර්ගය යක්කල මන්සන්දියෙන් අපි දක්නට ලැබෙනවා. අද තරගය ඔහු වේගවත් කරන්න උත්සාහ කරමින් තවත් කිලෝමීටර 2ක් වශයෙන් තමයි සටහන් වන්නේ.
ස්ලෝ කරන් පොඩ්ඩක්. ස්ලෝ කරන් පොඩ්ඩක්. අද තරගේ ජයග්‍රහණය කිරීමට තවත් කිලෝමීටර් අද දවසේ සාරංග ජයග්‍රහණය කිරීමට හැකියාව තවත් කිලෝමීටරයකට අපි දක්නට ලැබෙනවා කිලෝමීටරයක් වශයෙන් තමයි සටහන් වන්නේ. යයි ඉර ගාවම නවත්තන්න මට දුවන්න එන්න බෑ. ඉරගාවම නවත්තන්න. ඔව් සාරංග පෙරේරා අද දිනේදී තවත් මීටර 500ක් වශයෙන් තමයි සටහන් වන්නේ. මෙන්න සාරංග පෙරේරා අද දවසේ තරගය ජයග්‍රහණය පෙනි මම හිතන්නේ තප්පර 30කට වඩා වැඩි වේගයක් වැඩි කාල ගණනයක් සටහන් වෙනවා. අද දවසේ තරගයේ යක්කල පාපිලි සවාරිය ඉතින් නාලක මහත්මයා ඇතුළු ඒ සියලුම අයට ස්තුතිවන්ත වෙනවා. අද මේ විදිහට පාපිලි තරගයක් සංවිධානය කිරීම ගැන ඉතින් උදාසන වර්ෂාව තිබුණත් එය තරග අවසානය දක්වා තරගයට කාලගුණය හරස් නොවුණු මොහොතක මෙන්න තරග ජයග්‍රහණය කිරීමට මෙන්න සාරංග ඕමදිය Terima kasih.